දේව සේවයක් කරද්දී වරම් මාලාවක් කරද්දී දරුවනේ ඔබ ඒ සඳහා ඔබගේ ජීවිතයේ යම්තාක් දුරට ඔබ කැප වෙන්න ඕන. නිකන් අපි හිතනවට ජීවිතයේ ලොකු වෙනසකට ඔබ පාත්‍ර වෙන කාලයක් තමයි ඔබට ඒ ආකාරයෙන් මුණ ගැසෙන්නේ. පෙර කිව්ව ආකාරයට පුතේ වරම් මාලාවක් කියලා කියන්නේ පුතේ මේ ඔබට ලැබෙන ඥාතිගේ උපකාරයක් හෝ ඔබගේ දියුණුවට පැමිණි උපකාර කිරීමක්වත් නෙවෙයි. මේක වරමක් පටලව ගන්න එපා. වරයක් ලබා ගනිත අපහසුයි. ඒක ඩියුටි එකක්. ඩියුටි එකක් කියන්නේ පුතේ ඔබෙන් විය යුතු යුතුයකමක්. වගකීමක්. මේ වගකීම යුතුයකම ඉෂ්ට කරන්න. ඔබට උපකාරයට එන්නා වූ ඔබගේ මියගිය ඥාති, මියගිය ප්‍රේත, මියගිය භූත, මියගිය යක්ෂ, මියගිය නාග, මියගිය විවිධ කාණ්ඩයේ බලවේග, භූමාණ්ඩ විමාන තලවල ඉන්න දෙවිවරු ලෙස සිටි ඔවුන් යම් ස්ථානයක බලවත් රූපයෙන් සිටි සමහරක් විට ඒ ශක්තිය මේ ලංකාවේ හෙළ රජවරු වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් ඒ පැමිණෙන්නා වූ ශක්ති කදම්බේ ඔබට ඥාති ලේ නෑකමකට තිලින වෙලා ඔගොල්ලොන්ගෙන් මේ වගකීම් ඉෂ්ට කරන්න තමයි මේ ඔබ මේ ජීවිතේ පත් කරන්නේ. එතකොට ඔබ ඒ සඳහා ඊටමත් කුරිරු අභියෝගයන්, කුරිරු පරීක්ෂාවන් කිමක්ද පුතේ අභියෝගයක් ජය ගන්න නම් තවත් අභියෝග ගණනාවක් ජය ගන්න සිද්ධ වෙනවා. අභියෝගයක් ජය ගන්න අපේ ජීවිතේම අභියෝගයක් නම් ඒ අභියෝගයේ ජය ගන්න තව අභියෝග ගණනාවක් තියෙන. ඒ වගේම තමයි අපේ ඩියුටි එක. ඒ අභියෝගයක් ජය ගන්න නම් අනිවාර්යයෙන්ම තවත් අභියෝග මහා ප්‍රමාණයක් තියෙනවා ඔබට මුහුණ දෙන්න. ඒ අභියෝග ප්‍රමාණයට ඔබ මුහුණ දෙන්න ඕන. ඒ සඳහා ඔබට කවදාක්වත් පුතේ ඔබගේ ජීවිතයේ අඩක්වත් දේව සේවයට කැප නොකර බැහැ. නිසි වරයක් වරමක් තියෙන දරුවෙක් දේව සේවය තුල තමයි පුතේ මුල් කාලය මුල් බැසගන්නේ. ඉන්පසු එයාගේ ජීවිතයේ දේවතාවුන් වහන්සේට ආකාරීව සකසනවා. තව දුරටත් කාගෙන්වත් උපකාර අවශ්‍ය වන්නේ නැහැ. ඒ ආකාරයෙන් දේව සේවය කරලා හොඳ පළපුරුද්දක් ඇති දරුවෙක්ට තමයි කවදා හරි ලංකා ධර්මදීපතලය තුල ලංකා පොළව තුල ප්‍රොෆෙෂනල් නැත්තම් විශිෂ්ට මන්ත්‍රාචාර්යෙක්, විශිෂ්ට ආයුර්වේදී වෛද්‍යවරයෙක්, විශිෂ්ට වරම්ලාභී දරුවෙක්, විශිෂ්ට දේව දරුවෙක්, විශිෂ්ට ධානලාභියෙක්, විශිෂ්ට ඍෂිවරයෙක්, විශිෂ්ට යෝගියෙක් වගේ විය හැක්කේ මෙන්න මේ අවස්ථාවේදී විතරයි. ඒ කරන්නා වූ දේව සේවය ඒ කැපවීම බලලා කෙදිනක හෝ මහා මාතා සහ මහදේවි මහා පරබ්‍රහ්මයන් ඔබට මහා වරයන් ලබා දෙනවා. තවත් වරයන් ලබා දෙනවා. ඔබ පතන්නා වූ බෝධියකින් සම්මා සම්බුද්ධත්වයට නිර්වාණයට පාත්‍ර වීමට උන්වහන්සේලා ඔබලාට මාර්ගය සකසා දෙනවා. මේ ආකාරයෙන් මේ සිදුවෙන ගමනේදී ඔය දරුවන්ට පුතේ කිසිසේත්ම තමන්ගේ ඩියුටි එක මිස් කරගන්න නැතුව ඩියුටි එක කරන්න බාරගෙන පිවිසුනා නම් ඒක මිස් කරගන්න නැතුව බෑ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොන දේ තිබ්බත් බාහිර දේවල් මොන උත්සවයේ තිබ්බත් කැප වෙලා ඩියුටි එකට වෙන්න පුළුවන් කෙනෙක්ට විතරයි මේ සංසාරයේ මේ වැඩේ ඩියුටි එක හරියට කරන්න පුළුවන් වාතාවරණයක් සැකසෙන්නේ. ඉතින් පුතේ ඒක තමයි මෙතන තියෙනා වූ කැපවීම. ඒ කැපවීම මත තමයි පුතේ මේ සමස්තයම හරියට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සමස්තයම ඔබට ජයග්‍රාහී වරම්ලාභී දරුවෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන් වෙන්නේ. සැමට තෙරුවන් සරණයි.